දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ ශාන්තය, මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අති පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 14 වන දේශනයයි මේ. බුදුරජාණන් වහන්සේ විසින් ඊ타ත්ම සියුම් මාර බන්ධනයක් හැටියට හඳුන්වා දෙන ලද මඤ්ඤිතයන් ගැන පසුගිය දේශනාවේදී අප විස්තර කළා. අස්මිමානය අනුව භවය පිළිබඳව ඇති කර ගන්නා විවිධාකාර කල්පනා සියල්ලක්ම මඤ්ඤිතයන් බවත්, ඒ මඤ්ඤිතයන් මාර බන්ධන වන්නේ ඒ කල්පනා තුලම සත්වයා භවයේ බැඳ තැබීමේ ශක්තිය ඇති නිසා බවත් අපට ඒ සලායතන සංයුත්තේ යවකලාපීය සූත්‍රයෙන් හෙළි වුණා. ව්‍යපචිත්‍ය අශ්වේන්ද්‍රයාගේ පංචවිධ බන්ධනය වගේම උභතෝ කෝටික තත්වයක් මේ මඤ්ඤිතයන් පිළිබඳව තිබෙන බව අපට පෙනී ගියා. භවිස්සං න භවිස්සං වන්නේමි නොවන්නේමි. වන්නේමි කියලා හිතුවත් නොවන්නේමි කියලා හිතුවත් මායයට අහු වෙලා. සංඤී වන්නේමි නේව සංඤී නා සංඤී වන්නමි කියලා හිතුවත් මායයට අහු වෙලා. මෙතන එක්තරා උභතෝ කෝටික තත්වයක් තියෙනවා. උභතෝ කෝටික තත්වයක් සහිත මේ මඤ්ඤිතයන් සම්පූර්ණයෙන්ම ඉක්මවිය යුතු බවත්, ඉක්මවීමේ මාර්ගයත් බුදුරජාණන් වහන්සේ පුකුසාදි ස්වාමීන් වහන්සේට මැදුම් සංගයේන ධාතිභංග සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඒ ධාතිභංග සූත්‍ර දේශනාව අවසන් කරමින් බුදු පියාණන් වහන්සේ ඒ දේශනාව කුළු ගන්වමින් ප්‍රකාශ කළ එක්තරා සාරගර්භ ඡේදයක් තියෙනවා. ඒකේ ධර්ම තේජසකුත් තිබෙන බව පේනවා. ඒ නිසා අපි ඒක උද්දෘත වශයෙන් දක්වන්න කල්පනා කළා. යත්ථට්ටි සංමඤ්ඤුස්සවාන පවත්තන්ති මඤ්ඤුස්සවේ කෝපන නපවත්තමානි මුනි සන්තෝති උච්චතිති ඉති කෝපනේතං බුත්තං කිංචේතං පටිච්ච බුත්තං අස්මීති භික්ඛු මඤ්ඤිතමේතං අයමහාමස්මීති මඤ්ඤිතමේතං භවිස්සanti මඤ්ඤිතමේතං න භවිස්සanti මඤ්ඤිතමේතං රූපේ භවිස්සanti මඤ්ඤිතමේතං අරූපේ භවිස්සanti මඤ්ඤිතමේතං සංඤේ භවිස්සanti මඤ්ඤිතමේතං අසංඤේ භවිස්සanti මඤ්ඤිතමේතං නේව සංඤේ නාසංඤේ භවිස්සanti මඤ්ඤිතමේතං මඤ්ඤිතං භික්ඛු රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං සබ්බ මඤ්ඤිතානං තේව භික්ඛු සමතික්කමා මුනි සන්තෝති උච්චති. මුනි කෝපන භික්ඛු සන්තෝ න ජායති න ජීයති න මීයති න කුප්පති න පියති තම්පිස භික්ඛු නත්ති යේන ජායේත අජායමානෝකින් ජීස්සති අජීයමානෝකින් මීස්සති අමීයමානෝකින් කුප්පිසති අකුප්පමානෝ කිස්ස පිහස්සති යත්ථට්ඨිතං මඤ්ඤුස්සවාන පවත්තන්ති මඤ්ඤුස්සවේ කෝපන නපවත්තමානි මුනි සන්තෝති උච්චති ඉති යං තං බුත්තං ඉදමේතං පටිච්ච උත්තං. ධාතුවිභංග සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ උද්දේශ පාඨයේ වශයෙන්, මාතෘකා පාඨයේ වශයෙන් සම්පූර්ණ කාරණා කීපයක් ඉදිරිපත් කරලා ඒවාම ක්‍රමක්‍රමයෙන් විග්‍රහ කරලා, පැහැදිලි කරලා, විස්තර කරලා තමයි සූත්‍ර දේශනාව අවසන් කරන්නේ. මුලින්ම කියාපු පාඨයේ බුදු පියාණන් වහන්සේ අර මුලදී ප්‍රකාශ කළ ඒ මාතෘකා වශයෙන් තිබූ පාඨයයි. ඒකේ අදහස යම් තැනක සිටියේ මඤ්ඤණා ධාරාව ගලා නොයෙද්ද මඤ්ඤණා ධාරාවන් ගලා නොයන කල්හි මුනිවරයා ශාන්තයයි කියනු ලැබේ. යනුවෙන් ඉහත කියන ලදී. මාතෘකා පාඨයෙන් කියාපු විස්තරයයි ඒ සඳහන් කළේ. ඊළඟට කිංචේතං පටිච්ච උත්තං
කුමක් නිසා එසේ කියන ලද්දේද? බුදු පියාණන් වහන්සේම කථේතු කම්මිතා වශයෙන් ප්‍රශ්න කරලා ඒක තව විග්‍රහ කරනවා. අස්මීති භික්ඛු මඤ්ඤිත මේතං. මෙතන භික්ඛු කියලා අමතන්නේ පුකුසාති ස්වාමීන් වහන්සේටයි. මහාන වෙමි යන මේ මඤ්ඤිතේකි. අය මහා අස්මීති මඤ්ඤිත මේතං. මේ මම වෙමි යන මේ මඤ්ඤිතේකි. භවිසanti මඤ්ඤිත මේතං. වන්නේමි යන මේ මඤ්ඤිතේකි. න භවිසanti මඤ්ඤිත මේතං. නොවන්නේමි යන මේ මඤ්ඤිතේකි. රූපී භවිසanti මඤ්ඤිත මේතං. රූපී වන්නේමි යන මේ මඤ්ඤිතේකි. අරූපී භවිසanti මඤ්ඤිත මේතං. අරූපී වන්නේමි යන මේ මඤ්ඤිතේකි. සංඤී භවිසanti මඤ්ඤිත මේතං. සංඤී වන්නේමි යන මේ මඤ්ඤිතේකි. අසංඤී භවිසanti මඤ්ඤිත මේතං. අසංඤී වන්නේමි යන මේ මඤ්ඤිතේකි. නේව සංඤී නාසංඤී භවිසanti මඤ්ඤිත මේතං. සංඤීත් නොවන අසංඤීත් නොවන තත්වයට පත්වන්නේ මේ අනුවෙන් සිටීමක් මඤ්ඤිතේ. මඤ්ඤිතං භික්ඛු රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං. මහාන මඤ්ඤිතේ රෝගයකි. මඤ්ඤිතේ ගඩගි මඤ්ඤිතේ උලකි. සබ්බ මඤ්ඤිතානං තේ භික්ඛු සමතික්කමා මුනි සන්තෝති උච්චති. සියලු මඤ්ඤිතයන්ගේම ඉක්ම වීමෙන් මුනිවරයා ශාන්තය කියනු ලැබේ. මුනි කෝපන භික්ඛු සන්තෝ න ජායති. මහාන ශාන්ත වූ මුනිවරයා නූපදී. න ජීයති නොදිරයි නමීයති නොමියේ නකුප්පති සසල නොවේ චංචල නොවේ න පිහේති ආශා නොකරයි. තම්පිස භික්ඛුනාථීන ජායත යමකින් උපත වේද යේද ඔහුට නැත. අජායමානෝකින් ජීසති නූපදනේ කෙසේනම් දිරන්නේද? අජීයමානෝකින් මීසති නොදිරන්නේ කෙසේනම් මැරෙන්නේද? අමීයමානෝකින් කුප්පිසති නොමැරෙන්නේ කෙසේනම් සසලවන්නේද? චංචලවන්නේද? අකුපමානෝ කිස්ස පිහිසති චංචලන වන්නේ කුමකට නම් ආශා කරන්නේද? යත්ථට්ටි තං මඤ්ඤුස්සවාන පවත්තන්ති මඤ්ඤුස්සවේ කොහොපනන පවත්තමානි මුනි සන්තෝති උච්චති इति යං තං බුත්තං ඉදමේතං පටිච්ච උත්තං. අර කියාපු පාඩේ දැන් එතකොට විග්‍රහ කරලා ඉවරයි. මේ විග්‍රහ කළ බවයි අවසාන වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. යත්ථට්ටි තං ආදී පාඨයෙන් යම් අදහසක් ප්‍රකාශ කළාද ඒ මෙන්න මේ අදහස නිසයි කියලා මේ ඡේදයෙන් සම්පූර්ණයෙන්ම විග්‍රහ කරනවා. එතකොට මේින් අපිට පේනවා මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට මේ මඤ්ඤිතයන් පිළිබඳ ප්‍රශ්නය කොයිතරම් වැදගත්ද කියන එක. මේ සූත්‍ර දේශනාව අගට එන බොහොම සාරගර්භ ඡේදයක් තමයි මේ. මේන් පිණිය යනවා අපිට මඤ්ඤණා ගලාන වෙන විමුක්ත තත්වයකටපත් වූ සිතක් ඇති මේ මුනිවරයා ශාන්ත බව. ශාන්ත තත්වයකටපත් වෙනවා. මේ මුනිවරයා ජාති ජරා මරණ ආදී මෙලොවදීම මිදෙන්නේ භව නිරෝධයෙන් මෙලොවදීම ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. අන්න ඒක නිසා තමයි අතන අර කියුනේ තම්පිස බික්ඛු නැති එන ජායත. යමක් නිසා උපත වේද එද ඔහුට නැත. යම් භවයක් නිසා භවපච්චය ජාති. යම් භවයක් නිසා උපතක් ගැන කතා කරන්න පුළුවන් ද ඒ භවය පවාහුට නැත. අජයමානෝ කිං ජීසති නූපදනේ කෙසේනම් දිරන්නේ වේද? ඒ වායි ප්‍රතිසම්බන්ධතාව නිසා ඒක වෙන්නේ. මෙතනදී අපට මතක් කරගන්න පුළුවන් තවදුරටත් මේ කාරණේ පැහැදිලි කර ගැනීම සඳහා අපි කලින් අවස්ථාවක සඳහන් කළ ගසක් පිළිබඳ උපමාව. ජාති ජරා මරණ ආදී සංකල්ප එකිනෙකට සාපේක්ෂක බව තේරුම් කිරීමට අපි එක්තරා උපමාවක් සූත්‍රවල තියෙන උපමාවක් නොවේ ඉදිරියට ගත්තා. ඒ කිව්වේ දැන් යම් කිසි ගසක් තියෙනවා. ඒ ගසේ දලුත් කොළත් මලුත් ගෙඩි දැවත් විකුණලා යම් ජීවිකාවක් කරගන්න පුළුවන්. අන්නේ ගසේම දලු විකුණා ජීවත් වෙන මිනිසෙකුත් කොළ විකුණා ජීවත් වෙන මිනිසෙකුත් මල් විකුණා ජීවත් වෙන මිනිසෙකුත් දව විකුණා ජීවත් වෙන මිනිසෙකුත් පෙළ ගස්වලා ඒ ගසේ වැඩිීමේ යම්කිසි අවස්ථාවකදී ඒ ගස පෙන්වල ඇහුවොත් මේ ගස ලාද මෝරලාද කියලා මේ පස් දෙනා දෙන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන්. එක් එක්කෙනාගේ උපාදානය අනුව ඒ අය ගස දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස් වෙන නිසා. දැන් අපි නිදසුන් හැටියට ගත්තොත් දළු විකුණා ජීවත් වෙන මිනිහා ඒ දළු කොළ බවට හැරෙනකොට කියාවි මේක මෝරලා වැඩි කියලා. ඊළඟට කොළ ඇලිලා මල් පිපෙන කාලෙට කොළ විකුණලා ජීවත් වෙන පුද්ගලයා කියන්න පුළුවන් සමහර විට මේ ගහ මෝරලා වැඩි කියලා. මල් විකුණලා ජීවත් වෙන පුද්ගලයා මේ මල් ගෙඩි බවට හැරෙනකොට කියාවි මේ ගහ මෝරලා වැඩි කියලා. ඔන්න ඔය විදිහට කල්පනා කරලා තේරුම් ගන්න පුළුවනි මේ සංකල්පය ඒ පුද්ගලයා ගන්න උපාදානය අල්ලගන්න දේ අනුව වෙනස් වෙන බව. මේ වායේ සාපේක්ෂක බවක් තිබෙනවා. අන්න ඒ නිසා තමයි දැන් මේ මුනිවරයා අල්ලගෙන සිටි හැම එකක්ම අතහැරියා. සම්පූර්ණයෙන්ම උපාදානයත් අතහැරියා. මඤ්ඤිතයත් අතහැරියා. අන්න ඒක නිසා තමයි අජායමානෝකින් ජීසති. මේ මුනිවරයාට භවයක් නැහැ. භවය නැති නිසාම ජාතියක් නැහැ. ජාතිය නැති නිසාම දිරීමක් නැහැ. ඒක ඊටාත්ම ප්‍රකට කාරණයක්.
ජරා කියන වචනේ වැඩිමත් දිරීමත් කියන දෙකම තියෙනවා. නම් කිසි සීමාවක් තියලායි අපි වැඩිම ඉවර වෙලා දිරීම පටන් ගන්නවා කියලා කියන්නේ. ඒ සීමාව අපට අපගේ උපාදානය අනුව අපේ දිහා බලන දෘෂ්ටි කෝණය අනුව වෙනස් වෙනවා. ඒකයි අපි මේ උපමාවකින් පෙන්වන්න කලේ. එතකොට ඊළඟට කියවෙනවා අජීයමානෝ කිම්මීසති. එතකොට ජරාවක් නැත්නම් ජරාව කියලා කියන්නේ මරණයට ලං වීම, දිරා යාම. එතකොට ජරාවක් නැත්නම් මරණයකුත් නැහැ එතන. මරණයක් නැති බව අපි කලින් අවස්ථාවක උද්දෘත වශයෙන් දැක්වූ අදිමත තේර ගාථාවලින් පෙනී ගියා. අදිමත තෙරුන් වහන්සේව පල්හොරුන් එකතු වෙලා මරන්න සූදානම් වෙනකොට උන්වහන්සේ ප්‍රකාශ කළේ නමී හෝති අහෝසින්ති භවිසanti නහෝතිනි සංඛාරා විභවිසanti තත්ථා පරිදේවනා. මට හිතෙන්නේ නැහැ මම ඉස්සර හිටියා කියලා. මට හිතෙන්නේ නැහැ අනාගතේ ඉන්නවා කියලා. සංස්කාරයන් පමණක් නැති වෙනවා. ඉතින් මොකද්ද මෙතන බැලපෙන්න තියෙන්නේ? ඔන්න ඒ විදිහට ප්‍රකාශ කළේ තර කාරණේ නිසායි. දැන් දිරීමක් නැහැ. Taman ඔක්කොම උපාදානයන් අතහැරලා නිසා ඒ නිසා මාත්‍යයක් නැහැ. අමීමානෝකින් කුප්පසති. මෙතන කුප්පති කියලා කියන්නේ කෝප්‍ය වීම. කෝප වීම නෙවෙයි මෙතන හැඟෙන්නේ. සසල වීම. චංචල වීම කියන අදහසයි. යමක් අල්ලගෙන ඉන්නවා නම් එතනින් තල්ලු කරලා දානකොට ඇතිවන එක්තරා විදිහක කම්පනයක්. කොටින්ම කම්පනයක් කියලා ගන්නත් පුළුවන්. එතකොට අමීමානෝකින් කුප්පසති. නිවනට යොදන වචනයක් අපි කලින් සඳහන් කළා අකුප්පා චේතෝ විමුක්ති. ලෝකයේ ඇති තාකණික හැම චේතෝ විමුක්තියක්ම කුප්පයි. කුප්ප කියලා කියන්නේ කෝප්‍යයි, චංචල වෙනවා. මරණයේ ඉදිරියේ සසල වෙනවා. මරණ වේදනාව ඉදිරියේ සසල වෙනවා. නිවන පමණක් අකුප්පා චේතෝ. ඒක රහතන් වහන්සේ මේ ශාන්ත වූ මුනිවරයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤායුක්තිං යනුවෙන් හැඳින්වෙන්නේ නැහැ. ඒ ආශ්‍රමයන්ගේ ගලායමක් නැති අරහත් ඵල සමාධියේ, අරහත් ඵල ප්‍රඥාවේ පිහිටි ඒ ශාන්ත මුනිවරයා මරණයේ ඉදිරියේ කම්පණයකට පත්වන්නේ නැහැ. සසල වීමක් නැහැ. සිත පිළිබඳව සසල වීමක් නැහැ. ඒකම තමයි අර ආදිමුත්ත තෙරුන් වහන්සේ පළවරුන්ට නිර්භයව ප්‍රකාශ කළේ අමිය මානෝකින් කුප්පිසති අකුපමානෝ කිස්සති හසති. එහෙම කෝප්‍ය වෙන්නේ නැත්නම් සසල වීමක් ප්‍රතිගැන්මක් නැත්නම් කුමකට ආශා කරන්නේද? පිළිහා කියලා කියන්නේ ආශාව. යම් යම් දේවල් වලට ආශා කියන්නේ. විශේෂයෙන්ම මෙතන යෙදিলা තියෙන්නේ අර මරණය නිසාම සුෂ්ණාව ක්ෂය නොකළ පුද්ගලයා තුළ යම් කිසි ආශාවක් ඇති වෙනවා. මේ ආශාවට පිළිතුරු වශයෙන් තමයි කර්මානුරූපව යම් කිසි භවයකට ඒ තැනත්තා ලැබෙන්නේ. එතකොට මේ ආශාව නැහැ මේ මුනිවරයා තුළ. මක් නිසාද? ඊන් චංචල වීමක් නැති නිසා. තවත් බලාපොරොත්තු නැහැ. ඉච්ඡා බලාපොරොත්තු මේ කිසිවක් නැහැ. අකුපමානෝ කිස පිහිසති. චංචල වීමක් නැති නිසාම කුමකට නම් ආශා කරන්නේද? මේන් අපිට පේනවා එතකොට අර ජාති ජරා මරණ ආදී ඒ සංකල්ප සියල්ලම අර්ථ ශූන්‍ය වෙනවා මේ මුනිවරයාට. ඒ නිසාමයි උන්වහන්සේ ශාන්ත වෙන්නේ. අර මඤ්ඤිතයන් සියල්ලම ඉක්මවීම නිසා. ඒකට මේන් අපිට පැහැදිලි වෙනවා මේ නිවන අජරාමර තත්ත්වයක්. මෙලොව ප්‍රත්‍යක්ෂ කරගත හැකි අජරාමර තත්ත්වයක් හැටියට හඳුන්වන්නේ මක් නිසාද කියන එක මේ සූත්‍ර දේශනාවනොත් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙලොව වශයෙන් ජරාවත් මරණයත් ජයගෙන මේ මුනිවරයා. මක් නිසාද? භව නිරෝධය මෙලොවදීම ප්‍රත්‍යක්ෂ කරන නිසා. මේක මහ පුදුම කාරණයක්. භව නිරෝධයේ ඵල සමාපත්තියේදී ප්‍රත්‍යක්ෂ කරනවා. භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? තණ්හාව ක්ෂය කළ නිසා. ඊළඟට උපාදානය නැහැ. ඒක නිසා භවය නැහැ. භවය නැති නිසාම ජාති ජරා මරණ ඒකම අර ශෝක පරිදේවාදී සියල්ලම නැහැ. එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවනි මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සංකල්ප සියල්ලක්ම පැවැත්මක් පිළිබඳ මානය, අස්මි මානය පදනම් කරගත් සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස සමූහයක ප්‍රතිඵලයක්. මේවා එහෙම පිටින්ම විපර්යාස ගොඩක්. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වශයෙන් සිතින්ම මවාගත්තු සංකල්ප ගොඩක් මෙතන තියෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ දුක්ඛඳ සම්පූර්ණයෙන්ම මේ දුක්ඛ ස්කන්ධය සිතින්ම මවාගත්තු එකක්. මෙතෙන් සාදුරටත් මේ කාරණේ පැහැදිලි කර ගැනීමට අපි කලින් අවස්ථාවක සඳහන් කළ වරපටක කඹයක උපමාව ගැන හිත යොදලා බලමු. අපි සඳහන් කළා එකම පැත්තට කරකැවෙමින් තිබෙන වරපටවල් කීපයක්. එහෙම නැත්නම් ලණු පොටවල් කීපයක්. වරපටක් හෝ කඹයක් බවට පත් වෙන්නේ කවුරු හරි මැදින් අල්ලගත්තු අවස්ථාවේදී. එතෙක් ඒක ඔහේ කරකැවෙමින් තියෙනවා. ගැට වැටීමක්, දඟ වැටීමක් මොකුත් නැහැ. මැදින් කවුරු හරි අල්ලගත්තු හැටි ඔන්න පටන් ගන්නවා දඟලීම් ගොඩක්. ගැට වැටෙන්නත් පටන් ගන්නවා. අන්නේ උපාදානය නිසා. මැදින් අල්ලා ගැනීම නිසා. අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ භවය පිළිබඳවත් තියෙන්නේ.
අනිත්‍යතාව වශයෙන් ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා. නමුත් මේ වෙනස් වෙන දේ ඊටාත්ම අහිංසක විදියටයි වෙනස් වෙන්නේ. මේ අනිත්‍යතාව අහිංසකයි. අහිංසක කියන වචනේ අපි මෙතන යොදන්නේ එයින් කාටවත් පීඩාවක් නෙවෙයි. ඒක ලෝක ස්වභාවය, තත්ත ධර්මතාව. මේකෙන් පීඩාවක් වෙන්නේ මැදින්නල්ලගත්තු හැටි. හඹේ දඟ වැටෙන්න පටන් ගත්තා වගේ. මේ දඟලින් සියල්ලම භවය පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන් භව සංස්කාරය හැටියට සැලකන්නේ ඒවයි. මේ සංස්කාර ගොඩක් පටන් ගන්න එතනිනු. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන එක අපිට යනුව හිතා ගන්න පුළුවනි. එතකොට කඹේ අල්ලා ගැනීම ගැන කල්පනා කරනකොට තවත් අංශයක් මෙතන තියෙනවා. මේ මැදින් අල්ලා ගැනීම නිසා දෙකොණක් ඇති වෙනවා. මෙතනක් තිබෙනවා එක්තරා ඔබතෝ කොටික තත්ත්වයක්. සිත යොදන කොටයි මේක හොඳට පැහැදිලි වෙන්නේ. දෙකොණක් සහ මැලක් කියන අදහස පැන නගින්නේ අර මැදින් අල්ලා ගැනීම නිසා. එතකොට අල්ලා ගැනීම නිසා දෙකොණක් ඇති වෙනවා මේ භවයේ. ඒ වගේම දෙයක් බවට පත්වීම නිසාම අන්දයක් බවට පත් වෙනවා. මඤ්ඤණා කියන කලින් අවස්ථාවක අපි සඳහන් කළා. යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤථාදී වර්ගාථාදී. මේ මඤ්ඤණා පිළිබඳ මහ පුදුම විදිය උපතෝ කොටික තත්වයක් තමයි මඤ්ඤණා නිසාම දෙයක් බිහිවන බව. මඤ්ඤණා කිරීම නිසා යම්කිසි දෙයක් බවට පත් වෙනවා. එතකොට මේ දෙයක් බවට පත්වීම හා සමගම අඤ්ඤතා භාවයට පත් වෙනවා. යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. මෙතන තියෙන්නේ මහ පුදුම විදිය උපතෝ කොටික ප්‍රශ්නයක්. එක තැනකින් අල්ලා ගැනීම නිසා දෙකොණක් ඇති වෙනවා. ඒ වගේම දෙයක් බවට පත් වුණ හැටි ඒක අන් දෙයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. අනිත්‍යතා ධර්මයට යට වෙනවා. මේ ධර්මතාව පෙන්눔 කරන සූත්‍ර දේශනා කොතිකුත් අපට සූත්‍ර පිටකේ හමු වෙනවා. ඒවා සමහර විට පැහැදිලිව විග්‍රහ කෙරෙලා නැති බව පමණයි කියන්න තියෙන්නේ. මේ දෙකොණක් සහ මැද කියන අදහස සමහර විට එදිලා තියෙනවා උඩ යට සරස මැද කියලා. උද්ධං අධෝ තිරියං මජ්ජේ. තවත් සමහර විට එදිලා තියෙනවා පෙරපසු මැද කියලා. පුරේ පච්චා මජ්ජේ. ඔය විදිහට නිවන පිළිබඳව ප්‍රකාශ වෙන ගැඹුරු අදහස් යම් සූත්‍ර දේශනාවල එදිලා තියෙනවා. අපි ඒකට හොඳ නිදසුනක් හැටියට සුත්ත නිපාතේ පාරායන වර්ගයේ මෙත්ත ගුමානව පුච්චා වෙන ගාථා යුගලයක් ඉස්සරහට ගනිමු. යං කිංචි සම්පජානාසි උද්ධං අධෝ තිරියං චාපි මජ්ජේ ඒතේසු නන්දිංච නිවේසනං පනුජ්ජ විඥානං භවේන තිත්තේ. එවං විහාරී සතෝ අපමත්තෝ භික්ඛු චරං හිත්වා මමායිතාන් ජාති ජරං ශෝක පරිද්දවාංච ඉදේව විද්වා පදහේය දුක්ඛං. ලංකින්චි සම්පජානාසි උද්ධං අධෝ තිරියං චාපි මජ්ජේ. උඩත් යටත් මැද සරසත් යමක් ඇතැයි දන්නේහිද යම් තාක් දෙයක් ඇතැයි දන්නේහිද ඒතේසු නන්දිංච නිවේසනංච මේ හැම දෙයක්ම පිළිබඳවම නන්දි නම් වූ සතුටු වීමත් නිවේසනං නම් වූ පළපදියම් වීමත් පනුජ්ජ අතහරින්නේ ඒ විට විඥානයේ භවයෙන් වනගන්නේ. එවං විහාරී සතෝ අපමත්තෝ බිකු චරං හිත්වා මමායිතානි මෙසේ සතිමත්ව අප්‍රමාදීව වාසය කරන්නා වූ භික්ෂුව මමායිතයන් නම් වූ මගේ කියා ගද්දේ අතහැර හැසිරෙන්නේ ජාති ජනං ශෝක පරිද්දවංච ඉදේව විද්වා පදහිය දුක්ඛං. ඉදේව මෙහිදීම ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ ආදී මේ සියල්ලම තේරුම් අරගෙන අතහරින්නේ. මේ ඉදේව කියන වචනේ ඊටාම් වැදගත්. මෙහිදීම ඒ සියල්ල අතහරිනවා. නැවත භවයක් එනකන් ඉන්නේ නැතිව. එතකොට මෙන්න මේ අදහසට ඉදේව කියන අවධාරණයේ යෙදিলা තියෙනවා අසුත්ත නිපාතයේ අට්ඨක වර්ගයේ මහා විහුව සූත්‍රයේ. චතුූපපාතෝ ඉදයස්සනති. රහතන් වහන්සේ පිළිබඳව වේදෙනවා රහතන් වහන්සේට මෙහිදීම මෙලොවම චතුූපපාතයක් නැහැ. චුතියක් උත්පත්තියක් නැහැ. ඒ සංකල්ප අර්ථ ශූන්‍යයි. මේ දෙවෙනි ගාථාවේ යෙදিলা තියෙන වැදගත් වචනයක් තමයි නිවේසනං කියන එක. නන්දිංච නිවේසනං කියලා අපි සඳහන් කළා. නිවේසනං කියලා කියන්නේ පළපදියම් වීම. විඥානයේ තිබෙනවා එක්තරා පළපදියම් වීමේ ස්වභාවය. ඒක නිසා තමයි සමහර තැන්වල තියෙන්නේ රූප ධාතු කෝ ගහපති විඥානස්ස ඕකෝ. රූප වේදනා ආදී එක එකක් අරගෙන කියනවා රූප ධාතුව විඥානයේ gedara. විඥානයේ වාසස්ථානය. ඕක නිකේත නිවේසන කියන පද සමානාර්ථවත්. gedara නිවේස කියන අදහසයි. ඒවා නිතරම යෙදලා තියෙනවා. විඥානයේ තියෙන එක්තරා පළපදියම් වීමේ ස්වභාවය. ගෙවදින ස්වභාවය. පදිංචි වෙන ස්වභාවය. එතකොට පදිංචි නොවන ස්වභාවය ඇති විඥානය තමයි අනිදස්සන විඥානය. විඥානයේ පළපදියම් වන ස්වභාවය අතහැරී යාම. එතෙන්දි තිබෙන්නේ අනිදස්සන විඥානය.
ඊළඟට අපිට ධාතු විභංග සූත්‍රයේ අපි සඳහන් කළ ඡේදයක් මතු කර ගන්න පුළුවනි. මෙතන කියවුණා මඤ්ඤණා ධාරාවන් ගලා යාමක් ගැන. යම් තැනක සිටියේද සිටිවිට මඤ්ඤණා ධාරාව ගලා නොයේද කියලා මේ ඡේදය පටන් ගන්න. මේ මඤ්ඤණා ධාරාවන් ගලා යාම පිළිබඳ අදහස ඇත්ත වශයෙන්ම තේරුම් කරන්නේ ආසව කියන වචනේ. මේ ආසව කියන වචනේ ප්‍රකට වචනයක් ආශ්‍රවයක්. ඕඝයන් වශයෙන් දැක්වෙනවා. කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ ධර්ම හතර. මේ කියන්නේ සාංශාරික පුරුදු ප්‍රවාහ හතරක්. සත්‍යයගේ සිත් වලට ගලාගෙන එන. නිරන්තරව ගලාගෙන එන සාංශාරික පුරුදු ප්‍රවාහ හතරක්. කාම භව දිට්ඨි අවිජ්ජා. මේවා ආශ්‍රව වශයෙන් දක්වනවා. ඕඝ කියලා දැක්වෙනවා. ඕඝ කියලා කියන්නේ සැඬ වතුර. එතකොට මේ යම් තැනක සිටියේ කියලා කිව්වේ. ඒ සැඬ වතුර ගලාගෙන ආවාම ඒ ගලාගෙන එන මඤ්ඤුස්සවා වලින් පීඩාවක් නැති තැන. ඒ නිසාම තමයි නිවනට දීපං කියන පදේ යොදලා තියෙන්නේ. නිවන පිළිබඳ පర్యాయ පද අතර දීපං කියන පදේ තිබෙන නිසා සමහර කෙනෙක් හිතන්න පුළුවනි මේක මේ ලෝකේ යම්කිසි තැනක තියෙන තැනක් කියලා. ඇත්ත වශයෙන් මේ වගේ සංකල්පයකට තමයි නිබ්බාණය තේරීමේදී ඇතම් කෙනෙක් බර වෙන්නේ. නමුත් මේ නිවනම දිවිනක් කියලා කිව්වේ මක් නිසාද කියන එක ඉතාමත් මොහොතින් පැහැදිලි වෙනවා. සූත්‍රයක් තමයි පාරායන වග්ගෙ මෙන්න කප්පමානව පුච්ඡා. අප්ප කියන බ්‍රාහ්මණ මානවකයා බුදු පියාණන් වහන්සේගෙන් අසු ප්‍රශ්නය මොකක්ද? මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕඝේ ජාතේ මහභයි ජරාමච්චු පරේතාන දීපං පබ්බුහි මාස්සේ පංචමේ දීපං අක්ඛාහි යතේදං නාපරංසිය. මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕඝේ ජාතේ මහභයි මහත් භයානක වූ සැඬ වතුර ගලාගෙන එන කල් ජරාමච්චු පරිේතානං දීපං පබ්‍රූහි මාරිස ජරා මරණයට කැපව විල මැද සිටින සත්‍යයට දිවිනක් කියන මැන නිදුකාණි. පංචමේ දීපං අක්ඛාය යතේදං නාපරංසිය. ඔබ මට මේ දුක් කඳ නැවත ඇති නොවන පරිදි දිවිනක් කියන මැන කියලා ඒ විදිහට ඉල්ලා සිටිය බුදු පියාණන් වහන්සේගෙන්. බුදු පියාණන් වහන්සේ ඊට දුන්න පිළිතුර මොකක්ද? අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බානමිති නං රූමි ජරාමච්චු පරික්ඛා. අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං. අකිංචනං කියලා කියන්නේ කිසිවක් අයත් නැති බව. අනාදානං කිසිවක් අල්ලාගත්තේ නැති බව. මේ පද දෙකෙනේ බුදු පියාණන් වහන්සේ නිවන හඳුන්වන්නේ. කිසිවක් අයත් නැති බවත් කිසිවක් අල්ලා නොගත් බව. තණ්හාව ක්ෂය වීම, උපාදානය ක්ෂය වීම. මේ පද දෙකටම තමයි මම නිවන කියලා කියන්නේ. ඒතං දීපං අනාපරං වෙන දිවෙනක් තිබුණා නම් බුදු පියාණන් වහන්සේ මෙතෙන් ප්‍රකාශ කරනවා. එතකොට මෙතන ගැඹුරු අර්ථයක් බබයි දීපං කියන වචනයෙන් පෙනී යන්නේ. අකිංචන අනාදාන තත්ත්වය මෙයමයි දිවෙයින. අනාපරං වෙන එකක් නෙවෙයි. නිබ්බානමිති නං රෝමි මම ඒකට නිබ්බාන කියලා කියනවා. නිබ්බාන කියන වචනේ මම යොදන්නේ ওই වචන දෙකටයි. අකිංචන අනාදාන තත්ත්වයටමයි. ඒ තත්ත්වයටම මම නිවනයයි කියන්නේ. ජරාමච්චු පරික්ඛයන් ඒ තත්ත්වයේ කිබඳු එකක්ද? ජරාවත් මරණයත් ක්ෂය කරන ස්වභාවය ඇති දෙයක්. ජරාමච්චු පරික්ඛයන්. එතකොට මේ අවස්ථාවේදීම අපිට දැන් ඉතින් සෑහෙන පමණ එකට පසුබිම සූදානම් වුණු නිසා ධාතු විභංග සූත්‍රයේ තවත් කොටසක් තිබුණා. ඉදිරියට ගන්න පුළුවනි නිතර නිබ්බාණය ගැන සාකච්ඡා කිරීමේදී ඉදිරිපත් කරන උදාන පාළියේ පාටලී ගාමිය වර්ගයේන කෙටි සූත්‍රයක්. මේ සූත්‍රයේ තීරුම් ගැනීම පහසුයි දැනට අපි කළ මේ විග්‍රහය අනුව. ඒ නිසා මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ. අත්ති භික්ඛවේ අජාතං අභූතං අකතං අසංඛතං නොචේතං භික්ඛවේ අභවිස්ස අජාතං අභූතං අකතං අසංඛතං නයිද ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායේත යස්මාච කෝ භික්ඛවේ යත්ති අජාතං අභූතං අකතං අසංඛතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායේත. මෙතන කියවෙන්නේ මහණෙනි නූපන් හට නොගත් නොකල සකස් නොකල තත්ත්වයක් ඇත. අත්ති භික්ඛවේ අජාතං අභූතං අකතං අසංඛතං. මේ හැම එකක්ම නිවෙනට නම් නොචේතං භික්ඛවේ අභවිස්ස අජාතං අභූතං අකතං අසංඛතං නේද ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායත. යම් හේකින් මේ කියාපු අජාත අභූත අකත අසංඛත තත්ත්වයක් නැති වූයේ නම් න ඉද ඔන්න තියෙනවා මෙතනත් ඉද කියන වචනේ මෙහිදීම න ඉද ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායත. මේ ලෝකයේදීම මෙහිදීම උපන් හටගත් කළ සකස් කළ දෙහි නිස්සරණය ඒ දෙයින් නික්මීමක් දක්වා යන එක. ඒකම අවධාරණය කරනවා. ඊළඟට
යස්මාච කෝ භික්කවේ අත්ථිය ජාතං අභූතං අකතං අසංකතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤා. යම් හේකින් මේ අජාත අභූත අකත අසංකත සත්‍යයක් තිබේද? එනිසාම ජාත භූත කත සංකත සත්‍යයෙන් නික්මීමක් ඇති. මේ සූත්‍රයේ අදහස අජාත අභූත අකත අසංකත වචන වලින් පෙන්වුම් කරන්නේ රහතන් වහන්සේගේ සිත ජාති භව සංස්කාර ආදීන් විමුක්ත වීමයි. ඒ රහතන් වහන්සේගේ ජාති නිරෝධය, භව නිරෝධය, සංස්කාර නිරෝධය ප්‍රකාශ කරන වචනයි. අජාතං අභූතං අකතං ආදී වචන වලින් මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ හැම එකක්ම මේ සිතේම ඇතිවන එක්තරා තත්ත්වයක් හැටියටයි මෙතන ගත යුත්තේ. නමුත් අටුවාවේ පවා ධම්මපාල ස්වාමින් වහන්සේ තෝරන්නේ මේ සූත්‍රයේ අවශ්‍යයෙන්ම අවධාරණය කළ යුතු දේව කියන වචනය, ඉද කියන වචනේ කියන වැඩි තැකීමක් නැතිව. නයිද ජාතස භූතස කතස් සංකතස නිස්සරණ. මෙහිදීම මේ කියාපු ජාත භූත කත සංකත තත්ත්වයෙන් නිස්සරණයක් ඇතිවීම ඇත්ත වශයෙන්ම අවධාරණය කළ යුතු කාරණයක්. මක්නිසාද එතෙක් ලෝකයා සිතා සිටියේ මේ ජරා මරණ ආදීන් මිදෙන්න පුළුවන් වෙන්නේ මේ ගියාට පස්සේ. අමෘතය දෙවියන්ගෙන් ලබාගත යුතු දෙයක් හැටියට එහෙම කල්පනා කරන්න පටන් ගත්තා. මේ ජරා මරණ ආදීන් මිදීම කරන්න පුළුවන් වන්නේ මෙතනින් මේ ගිහිල්ලා යන තැනකදී කියලා. එතකොට මෙලවදීම දිටු දැමිය හිදීම ජරා මරණ ආදීන් ජාත භූත ආදීන් මිදෙනවා කියන කාරණය අවශ්‍යයෙන්ම අවධාරණය කළ යුතු දෙයක්. අන්න ඒක නිසා තමයි මෙතන මේ අත්ථිබික්ක වේ අජාතං අභූතං ආදී වශයෙන් දක්වලා තියෙන්නේ. නමුත් මේ ඉද කියන වචනේ අවධාරණය කරනු වෙනුවට සාමාන්‍යයෙන් මේ නිර්වාණය ගැන සාකච්ඡා කරන බොහෝ දෙනා අත්ථි කියන වචනේ පමණක් අවධාරණය කරගෙන නිවන පරමාර්ථ වශයෙන් තියෙන දෙයක් හැටියට දක්වන්න උත්සාහ කරනවා. නමුත් මේ ධාතු විභංග සූත්‍රය අපි පෙන්වම් කළ මඤ්ඤණා පිළිබඳ ඡේදයෙන් පැහැදිලි වෙනවා. ගැඹුරින් ගත යුතු අර්ථවත් වචන කීපයක් මෙතන තියෙනවා. අජාතං අභූතං අකතං අසංකතං. සිතින්ම මාගත්තු භවය. සිතින්ම ඇති කරගත්තු විපර්යාස ගොඩක් මෙතන තියෙනවා. ඒකට ඒවා නැති කළ යුත්තේ මේ සිතේදීමයි. මේ සිතෙන්මයි. ඒ බවයි මෙතන කියවන්නේ. දැන් අපි ආයෙත් ධාතු විභංග සූත්‍රයේ තවත් අංශයකට සිත යොමු කරමු. මේ ධාතු විභංග සූත්‍රයේ අග කෙළවරුනේ අපි විග්‍රහය පටන් ගත්තේ. මක්නිසාද? මඤ්ඤණාගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ පාඨය වැදගත් නිසා. නමුත් මේ සූත්‍රයේදී පුකුසාති ස්වාමීන් වහන්සේට ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මඤ්ඤණාවන්ගේ සිත මුදා ගැනීම එක්තරා ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. චධාතුරෝ වයන් බිකු පුරුෂෝ. මහානේ මේ පුරුෂයා කියන එක්කෙනා ධාතුන් 6කින් සමන්විත කෙනෙක් කියලායි බුදු පියාණන් වහන්සේ දේශනාව ආරම්භන්නේ. සත්වයා කියලා කියන්නේ මේ අනිත් දෙයටත් වඩා ඇත්ත වශයෙන්ම සිටින තැනැත්තා හැටියට වගේ මේ ලෝකයා හිතන්නේ. එතකොට මේ සත්ව සංකල්පේ බිඳීමට බුදු පියාණන් වහන්සේ පුකුසාති ස්වාමීන් වහන්සේට වදාළ මේ දේශනාවේදී කලේ මොකක්ද? මේ පුරුෂයා කියන කෙනා ධාතු 6කින් සමන්විත හැටියට මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන මේ ධාතු 6න් සමන්විත කෙනෙක් හැටියට අරගෙන ඒ එක් එක් ධාතුවෙන් සිත නිබ්බිදා විරාග වශයෙන් මෑත් කර ගැනීමේ ක්‍රමය ඉතාමත් සරල අන්දමින් මේ සූත්‍රයේ දක්වලා තිබෙනවා. අපි මේ දේශනා මාලාව ආරම්භයේදී ප්‍රකාශ කළා මේ ධර්මයේ ගැඹුර දැකිය හැක්කේ නිර්මල වූ සරලත්වය තුලින් කියලා. සංකීර්ණත්වය තුලින් නොවේ. ඇත්ත වශයෙන්ම මේ සූත්‍රයේ තිබෙන්නේ බඳු සරල ස්වરૂපයක්. පසු කාලයක බෞද්ධ දාර්ශනිකයින් එක්තරා කාල්පනික පරමාණුවාදයක් ඔස්සේ යමින් සංකීර්ණ බවට පත් කරගත් ධාතු කර්මස්ථානය මේ ධාතු විභංග සූත්‍රයේ දැක්වෙන්නේ ඉතාමත් සරල අන්දමින්. කෙනෙකුට කෙලින්ම ප්‍රත්‍යක්ෂයට ලං කරගත හැකි අන්දමින්. නිදර්ශනක් වශයෙන් ගතහොත් පඨවි ධාතුව ගැන විස්තර කරද්දී බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ආධ්‍යාත්මික පඨවි ධාතුව පිළිබඳව නිදර්ශනක් හැටියට දෙන්නේ. කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි මේ ශාරීරියේ උපාදින්න වූ කේස් ලොම් නියදත් ආදී කොටස්. බාහිර පඨවි ධාතුවට 아무තු නිදර්ශන අවශ්‍ය නැති නිසා ඒවා දීලවත් නැහැ. ඒවා කෙනෙකුට හිතා ගන්න පුළුවන්. 아무තු පරමාණුවාදයක් ඔස්සේ ගිහිල්ලා නැහැ. නමුත් එක්තරා විශේෂ වැදගත් මූල ධර්මයක් බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙනවා. යාචේව කුහපන අධ්‍යාත්මික පඨවි ධාතු. යාච බාහිර පඨවි ධාතු. පඨවි ධාතු රේවේසා. තං නේතං නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති පඨවි ධාතුයා චිත්තං විරාජේති. මේ පාඨයේ තේරුම යාචේව කුහපන අධ්‍යාත්මික පඨවි ධාතු යාච බාහිර පඨවි ධාතු පඨවි ධාතු රේවේසා. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද යම් බාහිර පඨවි ධාතුවක් වේද මේ දෙකම හුදු පඨවි ධාතුව නේ.
තං නේතං මම නේසෝහමස්මි නමේසෝ අත්තාති නේතං යථා භූතං සම්පඤ්ඤායත්ත. මේ මගේ නොවේ, මේ මම නොවේමි, මේ මගේ ආත්මය නොවේ යනුවෙන් ඒ යථා භූත වශයෙන් තත්ත්ව පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් මනානුවණින් දැකිය යුත්තේ. එව මේතං යථා භූතං සම්පඤ්ඤාය දිස්වා මෙසේ යථා භූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැක පඨවි ධාතුයන් නිබ්බින්දති. පඨවි ධාතුය චිත්තං විරාජේති. පඨවි ධාතුව පිළිබඳව කලකී. පඨවි ධාතුවෙන් සිත මෑත් කරගන්න. විරාග වශයෙන් සිත මෑත් කරගන්න. එතකොට මෙන්න මේ මූල ධර්මයි මෙතන ඉතාමත්ම වැදගත් වන්නේ මේ සූත්‍රයේ. අර විදිය පරමාණුවාදයක් නොවි සංසාර වට්ටය කියලා කියන අපි කලින් සඳහන් කළ අර දියසුලිය නතර කිරීමේ රහස තමයි මේ ආධ්‍යාත්මික බාහිර බෙහෙදේ බිඳලෙන්නේ. මේ ආධ්‍යාත්මික බාහිර බෙහෙදේ උඩයි මේ සංසාර දියසුලිය ක්‍රියා කරන්නේ. දැන් දියසුලියක ඇත්ත වශයෙන්ම ඇතුළතත් පිටතත් තියෙන්නේ වතුරමයි. නමුත් මෙතන මහා ජවයක්, මහා ක්‍රියාකාරීත්වයක්, විපර්යාස ගොඩක් තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා පිළිබඳව මේ අපේ ශරීරයේ තියෙන පඨවි ධාතුව, බාහිරව තිබෙන පඨවි ධාතුව. නමුත් මේ දෙක අතර මහා පරතරයක් තියෙන බව සාමාන්‍ය පුද්ගලයාට පේනවා. මොකක් නිසාද මේ අර විඥානයේ තිබෙන මායාත්මක ස්වરૂපය නිසා. අපි දේශනා කීපයක්ම කැප කළා. මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධය පෙන්වන්න කිරීමේදී. ඒ නාම රූප පිළිබිඹුව ගැන ප්‍රකාශ කළා. දැන් මේ අවස්ථාවේ තවදුරටත් ඕනනම් හිතා ගන්න පුළුවනි. හරියට කණ්ණාඩියක් ඉදිරිපිටට ආපු කෙනෙක් තමාගේ ඡායාව දැකලා ඒතන් මම මේ මගේ ඒසෝ වහන් අස්මි මේ මමයි ඒසෝ මේ අත්තා මේ මගේ ආත්මයයි කියලා කියන්න වගේ ලෝකයා අර තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්නවා. ඇත්ත වශයෙන්ම තණ්හා මාන දිට්ඨි වලින් කිරෙන්නේ අර අධ්‍යාත්මික බාහිර බෙහෙදේ තහවුරු කිරීමයි. ඒතන් මම කියලා කියනකොට මේ මගේ මෙය වෙනමයි මම වෙනමයි. ඒසෝ වහන් අස්මි මෙය මම වෙමි. ඒසෝ මේ අත්තා මේ මගේ ආත්මයයි. හරියට අර කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බය පිළිබිඹුව දිහා බලලා ඊට ඇලුම් කිරීම. එහෙම නැත්නම් ඒ සමග ගැටීම ආදී වශයෙන් නැති කරගන්නා විපර්යාස රාශිය වගේ. මෙතන හිතා ගන්න තියෙන්නේ. ඔන්න ඔය ඔක්කොම තියෙන්නේ මේ ආධ්‍යාත්මික බාහිර බෙහෙදේ බිඳලීමක් නැති නිසා. මේ සාමාන්‍ය පුද්ගලයාගේ సంతානියේ එතකොට තණ්හා මාන දිට්ඨි වලින් ඒ ආධ්‍යාත්මික බාහිර බෙහෙදේ තවදුරටත් තහවුරු වෙනවා. ඒක බිඳලීම සඳහා තමයි මේ ධාතු කර්මස්ථාන මූල ධර්මයේ බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තියෙන්නේ. මේ කාරණේ එනම් පඨවි ධාතුව පිළිබඳව ඒ වගේම අනිකුත් ධාතුන් පිළිබඳව ආධ්‍යාත්මික බාහිර ભેද මිදුළු හැටියේ ඒ සිත විමුක්ත වන බව. තාලිපුට තේර ගාථාවේ එක්තරා වටිනා ගාථාවකිනුත් අපට පැහැදිලි වෙනවා. තාලිපුට තෙරුන් වහන්සේ අරහත්ත්ව පිළිබඳව තමාගේ ප්‍රාර්ථනා මම කවදානම් රහත් වන්නේම්ද කියන අදහස කලියට නංවමින් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. අදානුකට්ඨේච තිනීලතාච කන්ධේ මේහං අමිතේච ධම්මේ අධ්‍යාත්තිකානීවච බාහිරානිච සමන් තුලේයන් තදිලං කදාමි. අදානුකට්ඨේච තිනීලතාච ඊ කැබලිද තනකුලද වැල්ද කන්ධේ ඉමේ මේ ස්කන්ධයන්ද ආධ්‍යාත්මික හා බාහිර වූ ඇතුළත හා පිටත ඇති අමිතේච ධම්මේ හැම දෙයක්ම අප්‍රමාණ ධර්මයන්ද මේ හැම දෙයක්ම කවදානම් සමන් තුලෙයන් තදිනම් කදාමි සමකොට තුලණය කරන්ද සමකොට කිරා බලන්ද ඒ මට කවදා වන්නේද මේ කියන්නේ මේවා සමහැටියට ඇතුළතත් පිටතත් සමහැටියට පෙනින්නේ අර රහත් අවස්ථාවේදී ඒකම තමයි අපි අර අදිමුත්ත තේර ගාථාවේදී ප්‍රකාශ කළේ තුනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති ආදී වශයෙන් ලෝකයේ තනකොළ හාලී කැබලි වලට සමාන කළා මේ පංචස්කන්ධ ලෝකයක් ශරීරයක් බාහිරව තිබෙන දේවල් සමහැටියට සැලකීමේ අවස්ථාවයි. ඒකට පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව අර විදිහේ ඊ타ත්ම සරල නිදසුන් ආශයෙන් බුදු පියාණන් වහන්සේ වයින් සිත මුදා ගන්න ආකාරය පෙන්වුවා වගේම ආකාශ ධාතුව ගැන දැක්වීමේදී බුදු පියාණන් වහන්සේ නිදසුන් හැටියට ඉදිරිපත් කරන්නේ කාටත් ප්‍රකට ශරීරයේ විවරස්ථාන කීපයක්. කන් සිදුරු, නාස් සිදුරු, මොහ සිදුරු ආදී ආධ්‍යාත්මික ආකාශ ධාතුව දැක්වීමට දෙන නිදසුන්. ඒ නිසා භෞතික විද්‍යාඥයන් වගේ අනුදක්න වලට හසු වන යම්කිසි සියුම් ආකාශ ධාතුවක් නොවේ. එහෙම දැක්ුවේ නැත්තේ ඒවා අනවශ්‍ය නිසා වෙන්න ඕන. මේ සම්මර්ෂණ විදිය සඳහා ඒවා අනවශ්‍යයි. මෙතෙන්දී අපි මතක් කරගත යුතු කාරණයක් තමයි මේ සංඥාව මිනිගුවක්. කොයිතරම් ඈතට බෙදාගෙන ගියත් රූපයත් ආකාශයත් හරියට චිත්‍රයක් පසුබිමක් වගේ එකිනෙකට සාපේක්ෂයි. චිත්‍රයයි පසුබිමයි වගේ එකිනෙකට සාපේක්ෂයි. විඥාන රාමුව ඇතුලේ අන්නේ කාරණේ වඩාත් පැහැදිලි කිරීම වශයෙන්
අපට මතක් කරගන්න පුළුවන්. විදර්ශනා වශයෙන් මේ ප්‍රශ්නය විසඳන්න කලින් මේ විසඳීමට උත්සාහ කළ අතීත යෝගීන් එහෙම සමත මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳීමේදී ඉස්සෙල්ලම කලේ රූප සංකල්පය යටපත් කළා. පළමුව එන රූප ධානවල. ඊළඟට අරූපයට යාමේදී ඒ රූපේ ඉවත් කළාට පස්සේ ඊළඟට පළමුවෙන්ම එන්නේ ආකාශය. දැන් මෙතනට ඊටාත්ම පැහැදිලි නිදර්ශනයක් තමයි කසින නිමිත්ත උගුලවලා එතන පෙනෙන ආකාශය අරමුණු කරගෙනයි ආකාසං අනන්තං කියලා ආකාසානං ඡායතන ඒ කාලේ නිපදවාගත්තේ. එයින්ම අපිට පෙනෙනවා රූපය ඉවත් කළාට පස්සේ එතන පෙනෙන අවකාශය. ඒක අනන්ත හැටියට සිහිපත් කරනවා. මේ සිහිපත් කිරීම නිසාම අපිට පෙනෙනවා ආකාශයත් සංකතයක්. ආකාශයත් සංකතයක්. සංකත කියලා කියන්නේ අபிසංකතං අபிසංචේතිතං සිතිනවා ගත්ත දෙයක්. බුදු පියාණන් වහන්සේ නම් දැක්ුවේ එකම අසංකතයක් නිවන. නමුත් පසු කාලීන දාර්ශනිකයින් කොයි තරම් ව්‍යාකූලත්වයට පැමිණියාද කියතොත් ආකාශයත් අසංකතයක් හැටියට හඳුන්වන්න පටන් ගත්තා. මේ වායේ මේ සිතට තිබෙන සම්බන්ධය ගැන කිතකීමක් නැතිව හේතු ප්‍රත්‍ය කියන ඒවා නිකම් පිටතේ තිබෙන දේවල් හැටියට සැලකීමෙන් වෙන්න ඕන. ආකාශය අසංකතයක් හැටියට දැක්ුවේ. දැන් මෙතනින් පෙනෙනවා ඒ වායේ සාපේක්ෂකත්වය. චිත්‍රයක් පසුබිමක් වගේ රූපයත් ආකාශයත් සාපේක්ෂකයි. මේ හැම එකක්ම ඉදිරිපත් කිරින්නේ මානසිකාරයෙන්. මානසිකාර සම්භවය සබ්බේ ධම්මා. මානසිකාරයටයි මේ හැම දෙයක්ම හම්බ වෙන්නේ. අපි පොඩි නිදර්ශනයක් හැටියට කල්පනා කළොත් කොඩි වැලක ඊටාත්ම කැපී පෙනෙන අංග දෙකක් තමයි ධජයයි පතාකයයි. ධජය කැපිලා ඉවර වෙනකොට පතාකයත් කැපිලා පේනවා. පතාකේ කපලා ඉවර වෙනකොට ධජයත් කැපිලා පේනවා. නමුත් මේ දෙකම කැපිලා පේන්නේ මානසිකාරය නිසා. මානසිකාර සම්භව සබ්බේ ධම්මා. අර ධජයෙන් ඉවත් කරපු කෑල්ලයි පතාකේ හැටියට සැලකෙන්නේ. ওই විදිහටම තමයි රූපයයි අවකාශයයි. මේවා එකිනෙකට සාපේක්ෂක ධර්ම. එතකොට මෙන්න මේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් ආකාශ ධාතුව. ආකාශ ධාතුව ගැන පසු කාලීන සංකල්ප බොහෝ විට ධර්මයේ දක්වන මූලික સિદ્ધාන්තවල විරුද්ධයි. අසංකතය ගැන පැහැදිලි අවබෝධයක් නැතිවීම නිසා වෙන්න ඕන මේ විදිහට ව්‍යාකූලත්වයක් කරනවා. ඊළඟට අපි මේ සූත්‍ර දේශනාව ගැන තවදුරටත් යමක් ප්‍රකාශ කරනවා නම් අර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ ධාතු පහෙන් සිත මෑත් කරගත්තට පස්සේ ඉතිරිවන විඥානය ඊටාත්ම පිරිසිදු එකක්. විඥානයේ සාමාන්‍ය කෘත්‍යය තමයි යමක් වෙන් කර දැන ගැනීම. මේක තිත්තයි, මේක පැණි රසයි ආදී වශයෙන් වෙන් කර ගන්නවා. එහෙම නැත්නම් මේක සැපයි, මේක දුකයි, දුක් සහිත වේදනාවක්, මේක උපේක්ෂා වේදනාවක් ආදී වශයෙන් වෙන් කර ගන්නවා. දැන් එතකොට අර බාහිරව විඥානයේ කෘත්‍ය හැටියට පෙන්න දේවල් දැක්වීමට උපකාර වන, නානත්ත් සංඥාවට උපකාර වන අර පඨවි ආපෝ තේජෝ වායෝ යන සියල්ලම ඉවත් කළ නිසා දැන් විඥාණයට ඉතිරි වෙලා තියෙන කෘත්‍යය කොහොමද? සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා කියන අර වේදනාවේ තුන් ආකාරය පිළිබඳව වෙන් කර දැන ගැනීම පමණයි. එතකොට එතනට පැමිණි මුනිවරයා නිර්වාණගාමී ප්‍රතිපදාවේ මේ තාක් දුරට පැමිණි මුනිවරයා ඊළඟට කරන්නේ මොකක්ද? අර සැප දුක් අදුක්ඛම සුඛ කියන මේ ත්‍රිවිධ වේදනාවල් ඒ ප්‍රත්‍යයන්ගෙන් මේ ස්පර්ශයන්ගෙන් නැතිවෙන හැටිත් බලමින් ඊළඟට ක්‍රමක්‍රමයෙන් සිත උපේක්ෂාවට ගේනවා. ඊ타ත්ම ප්‍රභාසර උපේක්ෂාවකට ගේනවා. ඊළඟට ඒ උපේක්ෂාව පවා මඤ්ඤණා වශයෙන් අල්ලා නොගැනීම නිසා ඒ වේදනාවන් පිළිබඳව ඇතිවීම පවා දුරලීමයි. ඒකට කියන්නේ විසංයුක්තෝ තං නවේදීති. සුඛ දුක්ඛ ආදී වේදනාවන් දීමේදී ඒවා පිළිබඳ එක්තරා විසංයෝගයක් වෙන්වීමක් ඇති කර ගන්නවා. එතන වඩාත් පැහැදිලිව සඳහන් වෙනවා සුඛ වේදනාවක් නම් එතකොට ඒ ගැන හිතනවා. අනිච්ඡාති පජානාති. අනජ්ජෝසිතාති පජානාති. අනබිනන්දිතාති පජානාති. මේ සැප වේදනාව අනිත්‍යයි. එයින් මානෙ දුරු වීම හැඟෙනවා. අනජ්ජෝසිතයි. අනජ්ජෝසිත කියලා කියන්නේ මෙහි මා බැඳී නැහැ කියන අදහසක්. එතනින් දෘෂ්ටිය දුරු වීම හැඟෙනවා. අනබිනන්දිත කියලා කියන්නේ මේ පිළිබඳව මාතුළු සතුටක් නැහැ. එයින් තෘෂ්ණාව දුරු වීම හැඟෙනවා. ඔන්න ඔය විදිහට රහත් ත්වයටපත් වීමේදී වෙන්නේ අර විඥානයක් නිරුද්ධ වීමයි. අර සැප දුක් අදුක්කම සුඛ කියන වේදනා තුන වෙන් කර දැන ගැනීම සඳහා උපයෝගී වන විඥානයේ පවා කෘත්‍ය නැති කරනවා. විසංයුක්තෝ කියලා කියන්නේ ඒ පිළිබඳව විරාගය ඇති කර ගැනීම. එතකොට මේ ධාතු විභංග සූත්‍රයෙන් අපිට ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා මේ මඤ්ඤණා පිළිබඳ ප්‍රශ්නය නිවන පිළිබඳ ප්‍රතිපදාවට කොයිතරම් බලපානවද කියන එක. ඒ වගේම සමහර තැනක මේ මඤ්ඤණා නොකිරීමේ පිළිවෙත හඳුන්වලා තියෙන්නේ අතම්මයතානං. මදුම් සංගයේ සප්පුරිස සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ මේ මඤ්ඤණා නොකිරීමේ පිළිවෙත හැඳින්වීමට යොදලා තියෙන්නේ අතම්මයතා කියන වචනය. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා
නියම සත්පුරුෂ පුද්ගලයා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ සත්පුරුෂ කියන අර්ථයෙන් නොවේ ආර්ය පුද්ගලයා කියන ඒ අදහසින් සත්පුරුෂෝච කෝ භික්ඛවේ इति පටිසංචික්කති. නේව සංඥා නාසඤ්ඤාතන සමාපත්තියාපි කෝ අතම්මේතා උත්තා භගවතා. යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතාති. ඒ කියන්නේ සත්පුරුෂය කල්පනා කරන්නේ නේව සංඥා නාසඤ්ඤාතන සමාපත්තිය ලබා ගත්තා මෙන්න මේ විදිහට. භාග්‍යතුන් වහන්සේ විසින් නේව සංඥා නාසඤ්ඤාතන සමාපත්තිය වැනි ඒ තරම් දියුණු සමාපත්තියක් පිළිබඳව පවා අතම්මේතාව ප්‍රකාශ කොට තිබේ. යේනෙහි මඤ්ඤන්ති ආදී පාඨයෙන් යමක් උපකාරකයෙන් මඤ්ඤණා කරද්දී ඒ නිසා මේ අඤ්ඤතා භාවයට වෙනස් බවට පැමිණි කියලා මෙන්න මේ අවවාදයේ ඇතිව මේ අතම්මේ කියන වචනේ අපි විග්‍රහ කරන තා මේක සමහර විට පැහැදිලි වෙන්නේ නැහැ. තම්මේ කියලා කියන්නේ තද්මය අපිට ඊටාමත් පැහැදිලි වචන තමයි රන්මය, රිදීමය ආදී වචන. පාලියෙන් කියනවා නම් සෝවන්නමය, රජතමය අන්නේ වගේ වචනයක් තමයි මෙතන තම්මේ කියලා කියන්නේ. තම්මේ කියලා කියන්නේ එතකොට තද්මය යම් කිසි දෙයක් පිළිබඳ තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇල්මක් ඇති කරගත්තා නම් ඒ දේහා ඒ ඇල්ම ඇති කරගත් පුද්ගලයා එකක් බවට පත් වෙනවා. අල්ල ගැනීම නිසා. අන්න ඒක නිසා තමයි නේව සංඥා නාසඤ්ඤාතන සමාපත්තිය පිළිබඳව මඤ්ඤණාව ඇති කරගත්තු කෙනෙක් ඒ පිළිබඳව හිතන්නේ මම නේව සංඥා නාසඤ්ඤාතන ලාභී කියලා. ඒ පිළිබඳව මාන ආදී ක්ලේශ ධර්ම ඇති කරගන්න. එතකොට නේව සංඥා නාසඤ්ඤාතන සමාපත්තියෙන් පිරිුණ ඇටිය ඒක නැත්තාට විපර්යාස රාශියකට මුහුණ පාන සිදු වෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන්නේ නේව සංඥා නාසඤ්ඤාතන සමාපත්තිය පිළිබඳව පවා අතම්මයතාව පුරුදු කළ යුතු බව. එතකොට අතම්මයෝ කියන පදයේ යෙදෙන වරහතන් වහන්සේ පිළිබඳව ඒත් අර අර්ථයෙන් කිසිවක් පිළිබඳව සම්මයතාවක් නැහැ. කිසිම දෙයක් පිළිබඳව අල්ලා ගැනීමක් නැති නිසාම ඒ අල්ලා ගන්න දෙයට සම්බන්ධයක් නැහැ. අල්ලා ගන්න දේ ඔස්සේ රහතන් වහන්සේ හඳුනා ගන්නට බෑ. මේ බව ප්‍රකාශ කරන එක්තරා ගාථා ධර්මයක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ දේවදූත වර්ගයේ. පසයිහ මාරං අභිභූයන්තකං යෝච පුසී ජාතික්ඛයන් පධානවා සෝතාදිසෝ ලෝක විදූසු මේධෝ සබ්බේසු ධම්මේසු අතම්මයෝ මුනි. යම් වීරවන්ත මුනිවරයෙක් ජීවිතයේ කෙලවර කරන අර්ථයෙන් අන්තකනම් වූ මාර්යා මැඩගෙන ජයගෙන අභිභා ජාතික්ෂය නම් වූ උපතක්ෂය කිරීමේ తත්වය මෙලොවදීම ස්පර්ශ කළේද පුසී වැදගත් වචනයක් එතන යෝච පුසී ජාතික්ඛයන් පධානවා ජාතික්ෂය తත්වය ස්පර්ශ කළා. ඒ තාදී ගුණ ඇති ලෝකය අවබෝධ කරගත් ප්‍රඥාවන්ත මුනිවරයා සබ්බේසු ධම්මේසු අතම්මයෝ හැම දෙයක් පිළිබඳවම අතම්මය. මෙන්න මේ අතම්මයතා කියන අදහසම තවත් ආකාරයකින් අපිට ඉදිරිපත් කරන්න පුළුවනි. අර දික්කසුතමුත විඤ්ඤාත පිළිබඳව නොයල්ම. මෙහිදී මතු කර ගන්න පුළුවන් වටිනා සූත්‍රයක් තියෙනවා. ඊ타ත්ම ගැඹුරු සූත්‍රයක් හැටියට සැලකෙනවා උදාන පාළියේ බෝධි වර්ගයේන බාහ්‍ය සූත්‍රය. බාහ්‍ය දාරුචීය තාපසතුමා සුප්පාරක පටුනේ ඉඳලා බොහොම ඈත ඉඳලා බුදු පියාණන් වහන්සේ සොයාගෙන ජේතවනාරාමයට පැමිණියා. එනකොට බුදු පියාණන් වහන්සේ පින්ඩපාතේ වැඩිලා. ඒ තමන්ගේ නොයසිලිමත් කම නිසා දුවගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ හමුුණ හැටියේ වැඳ වැටිලා ඉල්ල සිටි ආනේ මට ධර්මයේ දේශනා කරන්න කියලා. මේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම මේක අවස්ථාව නෙවෙයි අපි මේ පින්ඩපාතේ වඩිනවා කියලා ඒ විදිය වාක්‍ය ප්‍රකාශ කළා. මේක සමහර විට කෙනෙකුට හිතා ගන්න බැරි වෙන්න පුළුවන් මේක බුද්ධ ඥානය. මහා කරුණාවත් ප්‍රඥාවත් අනුව කරපු එක්තරා විශේෂ උපක්‍රමයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර බාහ්‍ය දාර්ශනික තාපසයාගේ ඒක්මන්කම් වැළැක්වීමට හෝ එහෙමත් නැත්නම් ධර්ම ගෞරවය ඇති කිරීමට ධර්ම ගෞරවය ඇති කරලා සංවේගය ඇති කිරීමටයි බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ පළවෙනි වරට. ඊළඟට දෙවෙනි වරටත් ඔහු ඉල්ලා සිටියා. බාහ්‍ය දාර්ශනික තාපසයා මට ධර්මයේ දේශනා කරන්න කියලා. ඊ අවස්ථාවේ ඉල්ලා සිටියේ මම දන්නේ නැහැ මගේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙයිද කියලා. මම දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙයිද කියලා. ඒ නිසා මට කොහොම හරි ධර්මයේ ටිකක් කියන්න කියලා විටිලි කළා. ඊ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වරට කළ ඉල්ලීම අනුව බුදු පියාණන් වහන්සේ මේ කීටි දේශනාව කළේ. පුදුමාන්ත මේ ධර්ම උපදේශයක් ඒක. සංකීර්ත ධම්ම දේශනා කියලා එතන සඳහන් වෙනවා. මේ බාහ්‍ය දාරුචීරිය කිප්පා විඤ්ඤා ගණයට ගැනෙන ඊටමත් ඉක්මනින් යමක් වටහා ගැනීමේ ශක්තිය ඇති කෙනෙක් නිසා බුදු පියාණන් වහන්සේ කීටි දේශනාව ප්‍රකාශ කළා. තස්මාති හිතේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං දිත්තේ දිත්තමත්ං භවිෂති සුතේ සුතමත්ං භවිෂති මුතේ මුතමත්ං භවිෂති
විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති එවං හිතේ බාහිය සික්ඛිතබ්බං යතෝ කෝතේ බාහිය දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති තතෝ ත්වං බාහියන තේන යතෝ ත්වං බාහියන තේන තතෝ ත්වං බාහියන තත්ථ යතෝ ත්වං බාහියන තත්ථ තතෝ ත්වං බාහිය නේවිද නහුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛ. ඔච්චරයි දේශනාව. මේ දේශනාව අහලා ඉවර වෙනවත් එක්කම බාහ්‍ය දාර්ශනිකයේ තාපසතුමා එහෙමම රහත් වුණා. එතකොට මේ දේශනාවේ ගැඹුර අපිට යන්තම් හිතා ගන්න පුළුවන් කොයිතරම්ද කියලා. ඉස්සෙල්ලාම අපි මේක සිංහලෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. අර විදිහට අවිචිලි කරලා බේරෙන්න බැරි වුණා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා හරියට අර ඔන්නේ නම් මහගන්න කියන වගේ තස්මාතියතේ බාහ්‍යේ වංශිකිතාව. එහෙනම් බාහ්‍ය ඔබ මෙහෙම හික්මෙන්න ඉත්තේ දිත්තමත්තං භවිස්සති. තුතු යෙහි. ඇත්ත වශයෙන්ම මෙතන දුටු දෙයෙහි කියනවට වඩා දුටු යෙහි කියලායි කියන්නේ. දුටු යෙහි. දුටු බව පමණක්ම වන්නේ. ඒ කියන්නේ දක්නාලද්දෙහි දක්නාලද බවම වන්නේ කියන එක. අසන ලද්දෙහි අසන ලද බවම බව පමණක්ම වන්නේ. මුතේ මුතමත්ත මුත කියලා කියන්නේ දිවෙන් නැහැයින් කයින් ලබන ස්පර්ශය පිළිබඳව. ඒ තුනටම අල්ලලා තමයි මුත කියලා කියන්නේ. දැනුණ බව. ඒකට දැනුණ දෙෙහි දැනුණ බව පමණක්ම වන්නේ. එහෙම නැත්නම් දැනුණෙහි දැනුණ බව පමණක්ම වන්නේ. විඤ්ඤාතේ දැනගත් දෙෙහි දතු යෙහි කියලා කියමු අපි ඒකට. දතු යෙහි දත් බව පමණක්ම වන්නේ. ඒවන් හිතේ බාහ්‍ය සික්ඛිතබ්බං. මෙන්න මේ අන්දමටයි බාහ්‍ය ඔබ හික්මිය යුත්තේ. ඔය විදිහට එතකොට ආර්ය ව්‍යවහාර වශයෙන්ම ආර්ය ව්‍යවහාරින් බුදු පියාණන් වහන්සේ මේ බාහ්‍ය තාපසතුමාට ආමන්ත්‍රණය කරලා නිර්වාණ ප්‍රතිපදාවේ තිබුවා. මේ පාඨේ ඊළඟට ප්‍රකාශ කරනවා ඒ ශික්ෂා මාර්ගය. ඒත් වශයෙන්ම මෙතන තියෙනවා ත්‍රිවිධ ශික්ෂාම. ත්‍රිවිධ ශික්ෂායම ආශ්චර්යවත් සම්පින්ඩනයක් මේ සූත්‍රයේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ප්‍රතිපදාව කරගෙන ගියොත් ඔබට මෙහිමයි වෙන්නේ කියන එක. යතෝ කෝති බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති තතෝ ත්වං බාහ්‍යන තේන යතෝ ත්වං බාහ්‍යන තේන තතෝ ත්වං බාහ්‍යන තත්ථ යතෝ ත්වං බාහ්‍යන තත්ථ තතෝ ත්වං බාහ්‍යන්නේ විධන හුරන්න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්ස. යම් විටක බාහ්‍ය ඔබට දුටු යෙහි දුටු බව පමණක්ම වන්නේද? අසුනේහි අසුන බව පමණක්ම වන්නේද? දනුනේහි දනුන බව පමණක් වන්නේද? දතුෙහි දත් බව පමණක්ම වන්නේද? එවිට බාහ්‍ය ඔබ එයින් නොවේ. මෙතන අපිට කියන්න වෙන්නේ 아무තු ප්‍රහේලිකා වචන වලින්. ඒ විදිහ තමයි පරිවර්තනය කරන්න වෙන්නේ. තතෝ ත්වං බාහ්‍ය නැතේන. ඒ කියන්නේ එවිට ඔබ එයින් නොවන්නේ. ඊළඟට යතෝ ත්වං බාහ්‍ය නැතේන. යම් විටක ඔබ එයින් නොවන්නේද? තතෝ ත්වං බාහ්‍ය නැතත්. එවිට ඔබ ඉක්නවන්නේ. යතෝ තං බාහ්‍ය නැතත් තතෝ තං බාහ්‍ය නේවිද නහුරන් නෝභයමන්තරේ. යම් විටක බාහ්‍ය ඔබ ඉහිනවන්නේද එවිට බාහ්‍ය ඔබ මෙතනත් නොවේ එතනත් නොවේ දෙතන අතරත් නොවේ. ඒ සේවන්ත දුක්ඛස් මේම දුකෙහි කෙවරයි. මෙතන ටිකක් ඉඟියක් වගේ අපිට දෙන්න සිද්ධ වෙනවා මේ තේන තත්ත්ව කියන වචන පිළිබඳව. මෙතන මේ තේන කියලා කිව්වේ ඒ අදහස පැහැදිලි වෙන කාරණයක් තමයි දැන් අපි තම්මයෝ ආදී වචන වලින් ප්‍රකාශ කළේ. යම් කිසි දෙයක් තණ්හා මාන දිට්ඨි වලින් අල්ලා ගත්තනම් ඒ දේ හෙල්ලෙනකොට ඒ පුද්ගලයාත් හෙල්ලෙනවා. ඒ දේ අනුවමයි මඤ්ඤණා කරන්නේ. අන්නේ අදහස සඳහා තමයි තේන මඤ්ඤති කියලා තියෙන්නේ. සුත්ත නිපාතේ අට්ඨක වර්ගයේ ජරා සූත්‍රයේ සඳහන් වෙනවා ධෝනෝ නැහි තේන මඤ්ඤති යදිදං දිට්ඨසුතම් මුතේසුවා. ඔන්න හොඳ නිදර්ශනයක්. ධෝනෝ කියලා කියන්නේ රහතන් වහන්සේට නම. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි